ප්‍රදේශයේ පුරාම ප්‍රාදේශීය සභා සතු ඉලං කොටස් තියෙනවා. නාගරික උද්‍යාන, සුසාන භූමි ගණනාවක් අපි දකිනවා. ඒවා වල් බිහි වෙලා නොසලකා හරින තත්ත්වයක් තමයි පෙනෙන්නේ. ඒ වගේ කටයුතු වඩාත් විධිමත් කිරීමට ඔබ ගන්නා වැඩපිළිවෙල පැහැදිලි. සුසාන භූමි සම්බන්ධයෙන් අයිතිය තියෙන අපේ පළාත් පාලන ආයතනවලට. ඔබ කිව්වා වගේ හරි සුසාන භූමිවල මායිම් ප්‍රශ්න සෑහෙන අපිට අහන්න ලැබිලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නැවත බැනුම් කටයුතු කරලා මේ සුසාන භූමිවල වැට මායිම් ටික ආරක්ෂා කරන්න. ඒ විතරක් නෙමෙයි අපි මේ සුසාන භූමි අලංකාරවත් ලෙස පවත්වාගෙන යන්නත් ඒවයි මායිම් ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන්ම පැල සිටවන ආර්ථිකමය වශයෙන් වටිනාකමක් තියෙන ශාකයන් රෝපණය කරන්න අපේ වැඩපිළිවෙලක් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ හැරෙන්න අමතර ඉඩම් විශේෂයෙන් මේවා ප්‍රාදේශීය සභාව සතුව නැහැ. ඒ සඳහා අයිතිය තියෙන ප්‍රාදේශීය ලේකම්වරයාට. සභාව සතු යම් ඉඩමක් තියෙනවා නම් ඒ ඉඩම් ජනතාවට ප්‍රයෝජනට ගත හැකි ලෙස වැඩපිළිවෙලක් හදන්න අපිට හැකියාව තියෙනවා.